සුබ දවසක් ඔයාලා හැම දෙනාටම. අද අපි බටර් කේක් එකක් හදමුද? ඔයාලා තවමත් අපිව subscribe කරලා නැත්නම් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා අපිව subscribe කරලා ඊළඟින් තියෙන bell icon එක click කරලා අපිත් එක්ක හැමදාම එකතු වෙලා ඉන්න කියලා. මෙන්න මේවා තමයි අපිට ඕන වෙන්නේ. රසට, soft එකට මම කොහොමද බටර් කේක් හදන්නේ කියලා බලමුද? මුලින්ම පිටි ටිකට බේකින් පවුඩර් ටික එකතු කරලා දෙතුන් පාරක් විනීරියකින් හලා ගන්න. හලාගත්ත පිටි ටික වහලා පැත්තකින් තියලා තියන්න. මාගරින් ටික භාජනයකට දාලා මද වේලාවක් බීට් කරගන්න. මාගරින් මදක් බීට් කරගෙන ඒකට සීනි ටික ටික එකතු කරමින් බීට් කරගෙන යන්න. සීනි වල කැට ලොකුයි නම් පොඩ්ඩක් සීනි ටික කුඩු කරගන්න. මේක මේ විදිහට විනාඩි 15ක පමණ කාලයක් මම නම් බීට් කරනවා. මේකේ සීනි දිය වෙනකම්ම බීට් කරන්න ඕනේ නැහැ. සීනි 80ක පමණ ප්‍රමාණයක් දිය වුණාම ඇති. බීට් කරන අතරතුර සැරින් සැරේට බීට් කරන එක නවත්තලා වාජනයේ වටේ ගෑවිලා තියෙන ඒවා මැදට හැන් දෙකින් එකතු කරමින් බීට් කරගන්න. මේක මේ විදිහට විනාඩි 15ක පමණ කාලයක් මම නම් බීට් කරනවා. වරකට එක බිත්තරය බැගින් එකතු කරමින් බීට් කරන්න. එක බිත්තරයක් එකතු කරලා විනාඩි 2ක පමණ කාලයක් බීට් කරගන්න. සැරින් සැරේ කලින් වගේම නවත්තලා පොඩ්ඩක් වටේ තියෙන ටික එකතු කරලා මැද්දට කරන්න. බිත්තර දාලා බීට් කරලා ඉවර වෙද්දි නම් සීනි ටික හොඳටම දිය වෙලා තියෙන්න ඕනේ. හැන් දෙකින් පිටි ටික එකතු කරමින් සියල්ල කලවම් කරගන්න.
අපේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා අපිව subscribe කරන්න කියලා. පිටි එකතු කරද්දී මිශ්‍රණය ඝන වෙනවා නම් කිරි එකෙන් ටිකෙන් ටික එකතු කරගන්න. ඔක්කොම ටික කලවම් කරගත්තට පස්සේ වැනිලා ටික එකතු කරගන්න. අවශ්‍ය නම් කලරින් ටිකක් එකතු කරගන්න. හීටර් එකෙන් තප්පර 30ක පමණ කාලයක් තුරු වෙච්ච පිටි කැට තියෙන්න පුළුවන් හින්දා වේට් කරනවා. සාදාගත්ත බැටර් එක රේකට දාගන්න.
සමාන උසකට තුනී කරගෙන තුන් පාරක් මේසෙට පොඩ්ඩක් ටැප් කරගන්න. වැඩිපුර හුලං ඇතුලේ තිබුණොත් එළියට යනවා එතකොට. සෙල්සියස් අංශක 170ට ෆ්‍රී හිට් කරගත්ත oven එක විනාඩි 40ක කාලයක් බේක් කරගන්න. ඔයාලත් රසට සොෆ්ට් එකට බටර් කේක් එකක් හදලා රස බලන්න. රස කොහොමද කියලා අපටත් කියන්න අමතක කරන්න එපා. ඔයාලා තවම අපිව subscribe කරේ නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා අපේ Facebook පිටුවටත් එකතු වෙන්න කියලා ඔයාලට ආදරයෙන් මතක් කරනවා. නැවතත් රසවත් කෑමකින් හමු වන තුරු ඔයාලා හැම දිනාටම රසබර සතියක්.